සුබ දවසක් අදත් ගිය වීඩියෝට පස්සේ ඉතා ඉක්මනින් තව වීඩියෝවක් කරන්න යදයි කියලා මම හිතුවේ නැති වුණාට තවත් ඉක්මන් වීඩියෝ එකක් කරන්න මාතෘකාවක් රනිල් සපයලා තියෙනවා. ඒක සමහරලාට රනිල් ෆෑන්ස්ලාට ලොකු උත්තේජනයක් වෙන්නත් පුළුවන්. මමත් බොහොම කැමැත්තෙන් ඒ පිළිබඳව ඇත්තටම කතා කරන්නේ. අද ඒ නිසා මාතෘකාව බවට පත් වෙන්නේ බොහෝ විට රනිල් ගෝලීය ප්‍රකාශකයෙක් ලෙස. විශේෂයෙන් රුසියාවේ වල්දායි ඩිස්කෂන් ක්ලබ් එකට ගිහිල්ලා මම හිතන්නේ ඊයේ හෝ පෙරේදා රුසියාවට පිටත් වුණා CID කතා බහෙන් පස්සේ මට ඒ ගැන චුට්ටක් කියන්න අවසර දෙන්න. මේ ඇත්තටම මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක් රටේ නැවත ඇති වෙමින් තියෙනවා. රනිල් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මිනිස්සු පස්සෙන් ගිහින් අහන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක හරි අපූර්ව දේශපාලන තත්ත්වයක්. ඒ තමයි මේ දැන් රනිල් අර වැඩි ප්‍රදර්ශනය කියන්නේ ඉන්නකොට ලංකාවේ දේශපාලනය මෙහෙම හැසිරෙනකොට අවධානය යොමු නොකරපු පිරිස් පවා දැන් රනිල් කියන්නේ ඇත්තටම CID එකට ගිහිල්ලා ප්‍රකාශයක් කරා කියලා කිව්වට ඇත්තටම රනිල් කිව්වේ මොකද්ද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද ප්‍රකාශය මොනවද දෙයක් දුන්නේ කියලා නිල කියන්නේ ඔෆිෂියල් ස්ටේට්මන්ට් එක මොනවාක නිල ප්‍රකාශයක් මොනවාක්වත් ආවේ නැහැ නේ එළියට. එහෙම නැවිදින් තියෙද්දි මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා රනිල් මොකද්ද කිව්වේ? රනිල් මොකද්ද කිව්වේ? ඇතුළට ගිහලා ඒ වගේ ලොකු කුතුහලයකින් කුකුසකින් මිනිස්සු මේ රනිල් කියන දේ මොකද්ද කියලා හොයන්න හඹාගෙන යනවා. එහෙම හඹා යෑමක් මේ තියෙනවා. ඒක අලුත් දේශපාලන තත්ත්වයක් හැටියට මම නම් නිර්වචනය කරන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් දැන් ඕකෙන් අදහස් කරන්නේ ඇත්තටම මේ මිනිස්සුන්ගේ මේ හිතේ ඉන්න නායකයා තාම රනිල් කියන එක තමයි මට නම් හිතෙන්නේ. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. මේ කට්ටිය යටපත් කරන්න හැදුවට අර යටපත් කරන දේ ලකන් කියනවනේ, ෆ්‍රොයිඩ් කියනවනේ මේක උඩට මතු වෙනවා කියලා. ඒ කියන්නේ පුළුවන් ද IMF කතාවක් ආවත් රනිල් අයින් කරනවා. ඒ කියන්නේ රනිල්ව යටපත් කරනවා. වෙන ඔෆිෂියල් කතාවක් ආවත් මේක අපි තමයි කරේ කියලා රනිල්ව මෙහෙම යටපත් කරනවා. එතකොට ආර්ථිකය මේ පැත්තට හැරුණේ රනිල් නිසා කියන එක පිළිගන්නේ නැතුව මේක අපි නිසා කියලා මේ රනිල්ව යටපත් කරන්න අර අපි කියන්නේ බා කරනවා කියලා, වාරණය කරනවා කියලා. නිල නොවන විදිහට මේ වාරණය පවතින තාක්කල් එයාලගේ හිත ඇතුලේ අවිඥානිකව මේක හරීම මේ අපූර්ව දේශපාලන තත්ත්වයක් වෙනවා. මේක ගොඩක් මාතෘකා කීපයක් තියෙනවා. ඇත්තටම මම මේ ඔක්කොම එකට දාලා කතා කරන්නේ. දැන් ඒ වහන්න කියන්නේ බා කරන්න වාරණය කරන්න රනිල් මතු වෙනවා. ඒක තමයි මේකේ තියෙන අපූර්ව දේශපාලන සංසිද්ධිය. ඒ කියන්නේ රනිල් සීන් එකෙන් අයින් කරනවා. දැන් මේක කරේ අපි මේ අපි කරපු මහා ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ අනුරපවා මං කියන්නේ කෙලින්ම කියනවා මේක අපි කරපු මේ මහා ආර්ථික විනාශය අපි ගොඩගන්නේ. අන්න ඒ වගේ එකක් කියද්දී හැම විටම උන් අවිඥානිකව සවිඥානිකව උන් බා කරනවා මේ අර මව නොවේ කියලා. not mother කියලා කියන්න නැවත අම්මාමනේ පේන්නේ. ඒ වගේ අර රාංකික සමාජයට දැන් මේක මේ වාරණය කරන්න රනිල් නෙවෙයි අපි කළේ. රනිල් නෙවෙයි මොනවද රනිල්ලා කළේ? රනිල්ගේ නමවත් කියන්නේ නැහැ. අපි කළේ කියලා කියන්න අපි නෙවෙයි කියන එක ඔප්පු වෙමින් පවතිනවා. එතකොට මේකේ තාර්කික ප්‍රතිඵලය බවට පත් වෙමින් තියෙන්නේ ලාංකික සමාජය තුළ අර යක්ෂයා වගේ මේ රාක්ෂයෙක් වගේ අර යටපත් කරන දේ ඉස්මතු වෙනවනේ. ඒ වගේ මේ අර රනිල් කියන ප්‍රපංචය මෙහෙම මතු වෙමින් පවතිනවා. ඒ නිසා යා කියන්නේ මොකද්ද, කොහෙද යන්නේ, මොනවාද කරන්නේ කියලා මේ සමාජය ඇතුලේ කතිකාවක්, කියන්නේ ටිකක් උද්‍යෝගයෙන් මේක දිහා බලන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් රනිල් සම්බන්ධ වීඩියෝස් පවා ගොඩක් කට්ටිය බලනවා. ඒ නිසා මං හිතනවා ඒක අනාගතය බවට පත් වෙයි ඔහුගේ කියලා. කියන්නේ අපි දන්නවා මේ අරගලයෙන් පස්සේ රනිල්ගේ මේ කාලවකවානුව ඔහුගේ තීරණාත්මක කාලවකවානුවක් බවට පත් වුණානේ. ඒ කියන්නේ ඔහු මුළු ජීවිත කාලෙම කරපු දේශපාලනයත් අරගලයෙන් පස්සේ ඔහු කරන ලද ඉතා කුඩා පැසේජ් එකත්, ඒ කියන්නේ 2 years අවුරුදු දෙකක මේ පැසේජ් එකත් සමාන කරන්න පුළුවන් වගේ එකක් තියෙනවා. කියන්නේ ඒ තරම් මේ බරක් මේ පොඩි කෑල්ලට තියෙනවා වගේ ඉදිරියටත් ඔහු
සැලකිය යුතු දේශපාලන චරිතයක් බවට පත්වමින් යනවා. මම අර පූර්විකාව කිව්වේ මේ වාරණය නිසා ඔහු වඩා මතුවෙනවා කියන එක පෙන්වන්න. නමුත් ඇත්තටම මට ඒක නෙමෙයි කියන්න ඕන උනේ රනිල් මේ වෙනකොට නිකන් ගෝලීය ප්‍රකාශකයෙක් බවට පත් වෙනවා. මම ඉස්සෙල්ලා වීඩියෝවක් කරා. ඒ වීඩියෝට හොඳ ප්‍රචාර තියෙනවා. thank you. මේ ඒක රනිල් ආසියාවේ ප්‍රකාශකයාද කියන එක. එතකොට ඒ වීඩියෝවේදී මම කියන්න හැදුවේ ඔව් දැන් මේ වෙනකොට මේ කලාපය ඇතුලේ අධ්‍යයන කවවල විශේෂයෙන් උපක්‍රමික දේශපාලන කවවල එතනින් ගියපුවාම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දේශපාලන කවවල කලාපීය දේශපාලනය පිළිබඳ දේශපාලන මේ ෆෝරම්ස් වල ඔහු ප්‍රධානම කතිකයෙක් බවට පත් වෙමින් ඉන්නවා. ඒක ඉන්දියාවේ වේවා ඒක සිංගප්පූරුවේ වේවා ඒක ජපානයේ චීනයේ වේවා දැන් අද වෙනකොට රුසියාවේ ඒත්තර කලාපීය දේශපාලන උපක්‍රම ස්ට්‍රැටජීස් ගැන කතා කරන දේශපාලන ෆෝරම් එකක්. ඒ වගේ වේදිකාවක් එකත්. එතකොට ඒකට පවා දැන් මේ වෙනකොට අර ගෝලීය මට්ටමින් රිසෙප්ෂන් එකක් උට ලැබෙමින් පවතිනවා. ලංකාවේ මෝඩ චූන් මොනවා වුණත් දැන් මේ වෙලාවේ ගත්තාම දැන් කට්ටිය කියනවා මෙන්න මාලිමාව මේව කොළඹ දිනුවා අරවා මේවා කියලා. ඒක ඇතුලේ මාලිමාව විනාශත් වෙලා තියෙනවා ලොකුවට. ඒ තමයි අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. එහෙම විනාශ වෙන්න ඇරලා රනිල් තමන්ගේ වැඩක් කරමින් ඉන්නවා. ඒ තමයි දැන් මෙච්චර කාලයක් කිව්ව මේ අපි නම් සල්ලි දීලා ගන්නෙ නෑ. මට මතකයි අනුර කතා පවත්වනවා. මොකටද මේ එහාට යන මෙහාට යන සල්ලි දීලා එහාට යන මෙහාට යන දේශපාලඥයෝ මොකටද අපිට මේ අද ඉන්නේ මේ පැත්තේ හෙට ඉන්නේ අනිත් පැත්තේ තව දවසක ඉන්නේ තව පැත්තක තව කොයි පැත්තේ ඉන්නවද කියලාවත් දන්නේ නැති මිනිස්සුන්ගෙන් ඡන්දය අරගෙන ආපු දේශපාලන රටක්ද මේකද දේශපාලනය කියලා මහා පුරාජේරු කතා කිව්ව මට මතකයි. අහෝ රනිල් අහෝ අනුර කියලා තමයි අපිට ඇත්තටම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ කිව්ව කතා වලට කිසිම බැකින් එකක් නැහැ මේ වෙද්දී. කියන්නේ මොකද්ද ඇයි ඒවා කිව්වේ ඒවත් එක්ක සමපාත වෙනවද අද තියෙන දේශපාලනේ කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් මේ වෙද්දී තියෙනවා. ඒවා එක්කම තියෙද්දි තමයි ඒ පරමාදර්ශ පිළිබඳ කතන්දර ඒවා මොනවා වුණත් ඇත්තටම දැන් ඔවුන්ට තේරෙන්න ඕන මේන් ස්ට්‍රීම් යනවා කියන්නේ මොකද්ද කියලා. මේන් ස්ට්‍රීම් යනවා කියන්නේ මේ ඩීල් වලට යනවා කියන එක තමයි. ඒක තමයි අර විකල්පීය ධාරාවක ඔල්ටර්නටිව් ස්ට්‍රීම් එකක ඉන්නකොට අරව කතා කරන්න පුළුවන් වුණාට දැන් හුඟක් අය සන්තෝෂ වෙන උජාරුවෙන් ඉන්නවා මේන් ස්ට්‍රීම් ගියා කියලා. ජේප් එක මේන් ස්ට්‍රීම්. ඔව් මේන් ස්ට්‍රීම් ගිහිල්ලා තියෙනවා. මේන් ස්ට්‍රීම් යනකොට වෙන දේවල් ටික තමයි වෙන්නේ. ඒක තමයි මේන් ස්ට්‍රීම් පොලිටික්ස් ඔච්චර කාලයක් මහින්ද මහත්තයා සනුන්දොර කියලා කිව්වෙත් ඕකටම තමයි. ওই මේන් ස්ට්‍රීම් පොලිටික්ස් වල හැටි. ඉතින් මේ ඕක නම් මේන් ස්ට්‍රීම් සහෝම නම් යන්න ඕනන්නේ. ඉතින් ඒක ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. නමුත් අද මගේ මාතෘකාව බවට පත් වෙන්නේ දැන් මේ සිද්ධ වෙන දේ එක්ක ගත්තාම මට හිතෙනවා රනිල් මේ කරමින් ඉන්න මේ දේශපාලන ප්‍රකාශවල ස්වරූපය ගත්තාම ඔහු සමාන වෙන්නේ ජේ.ආර්. ජයවර්ධනට පමණයි කියන එක. ඒ කියන්නේ දැන් ජේ.ආර්. අපිට මතකයි ඔය ජපානය සම්බන්ධයෙන් ආව ප්‍රශ්නේදී තා ඍජුව ලෝකයේ හමුවේ සන් ෆ්‍රැන්සිස්කෝ වල ඒ කතා පවත්වාට පස්සේ ලෝක අවධානය ඔහුට යොමු වුණා විතරක් නෙවෙයි ජපානය අපිට දීර්ඝකාලීන මිතුරෙක් හැටියට උදව් කරන්න පවා පෙළඹුණා. ඒක අපි ලබාගත්ත ගෝලීය අපේ දේශපාලන නායකයෙක් ලබාගත්ත එක තැනක තියෙන විශාල ගෝලීය ජයග්‍රහණයක්. සාමය පැත්තෙන් ගත්තත් කොයි පැත්තෙන් ගත්තත් අපේ වටිනාකම් පැත්තෙන් ගත්තත් ජේ.ආර්.ගේ කතාව මම හිතන්නේ අදටත් ජපානයේ හුඟක් තැන්වල කතා බහට ලක් වෙනවා. අදටත් ඔවුනේ ඉතිහාසය ඇතුලේ ඔහුට දෙන ගෞරවය අමතක කරන්නේ නැහැ. මොකද ජපානයේ අද පණ බේරගත්තේ අද ওই තැනට එන්න ඒ පර්ටිකුලර් ඒ සුවිශේෂී දෙය උපයෝගී වුණා උපකාරී වුණා. ඒ වගේ ඍජුව අදහස් ප්‍රකාශ කරන තැනට එනකොට මම හිතනවා මේ ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ නව දේශපාලන තත්ත්වය දැන් අපේ Facebook එකේ ගත්තොත් එහෙම පහුගිය ටිකේම මේක තමයි කතා වෙන්නේ. එතකොට අපි මනුෂ්‍යත්වයේ පැත්තෙන් ගත්තත් ඊශ්‍රායලයේ මේ ඔවුන්ගේ ප්‍රවේශය අපි දන්නවා හමාස් එක උන්ට මෑතක එල්ල කරපු අභ්‍යන්තරයට ගිහිල්ලා එල්ල කරපු ප්‍රහාරයක් එක තමයි මේ ගොඩක්
ඉස්මතු වෙන්නේ. ඒක අපි දන්නවා. නමුත් ඒකට යම්කිසි ප්‍රතිචාරයක් දක්වලා ඉන්නවා ඇරෙන්න, කියන්නේ ඒකට යම් ප්‍රතිචාරයක් දක්වන්න ඕන රටක් හැටියට මම පිළිගන්නවා. නමුත් ඉතින් ඔබට ගිහිල්ලා ගාසා තීරය සුද්ධ කරන එත්නික් ක්ලෙන්සිං වලට අරන් යනවා. ගාසා තීරයේ පැත්තෙන් ගත්තොත් එහෙම. එතකොට ඒකේ ඉන්න මිනිස්සු එළවගෙන ඒක ඒ තත්ත්වයට ඊශ්‍රායලයේ ඉතා දරුණු දේශපාලන තීරණ ප්‍රමාණයක් ගන්නවා, යුද තීරණ ප්‍රමාණයක් ගන්නවා. ඒවට අපිට එකඟ වෙන්න බෑ. ඒක එකක්, මේක තව එකක්. ඒක එක්ස්ටෙන්ෂන් එකක් තමයි. නමුත් ඒවා සම්බන්ධයෙන් යම් දේවල් තියෙන්න ඕනේ. එතකොට ඒක පිටිපස්සට දැන් ට්‍රම්ප් ඇවිල්ලා ඉන්නවා. ඒක තවත් ඉස්සරහට අරන් ගිහිල්ලා ඊශ්‍රායලය ගහනවා කෙලින්ම ඉරාන් වලට. ඉරාන් කියන්නේ ස්වාධීන රටක්. ඒක පිටිපස්සේ මූලධර්මවාදීන් ඉන්නවාද? ඒක ඒ රටේ තීරණයක් නේ. රටේ මිනිසුන්ගේ තීරණයක්. එතකොට ඔවුන් හමාසකට උදව් කරලා තියෙනවාට හෙස්බොල්ලා වලට උදව් කරලා තියෙනවාට ඒවත් වෙනම කතන්දර. ඒවා වෙනම ඩීල් කරන්න ඕන. ඒක ඇත්ත. ඔවුන් ඒවා උදව් කරලා තියෙනවා නම් ඒව මොනවද කියලා බලන්න. නමුත් ඒක කෙලින්ම ඊශ්‍රායලයේ විසින් ඉරානයට මිසයිල් ගහනවා කියලා කියන්නේ වෙන කතන්දරයක්. ඒක රටවල් දෙකක් අතර යුද්ධයක් ඊට පස්සේ කෙලින්ම. ඒ තැනට ඔවුන් මැදපෙරදිග ඊශ්‍රායලයේ මැදපෙරදිග එතෙන්ට අරන් ගියා. මං කියන්නේ ඒක අනවශ්‍ය දෙයක් කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ ඉරානයේ උදව් කරනවා නම් ඒක වෙනම කතන්දරයක් මේ අන්තවාදී සංවිධාන වලට. නමුත් ඒක ගනුදෙනු කරන්න ඕන ওই විදිහට නෙවෙයිනේ. ඒ ගනුදෙනු කරන්න තව විදි ක්‍රම ගොඩක් තියෙනවා. කෙසේ හෝ වේවා මෙන්න මේ ස්ථාවරයේ ඇතුලේ අර මල්ටිපෝලර්, ඒ කියන්නේ බහුද්‍රවීය ලෝකයක් ඇතුලේ අපි ඉන්නවා කියන තැනට ගත්තහම, කියන්නේ අද ගත්තහම අද එක ද්‍රවයක් නෙමෙයි තියෙන්නේ. ඇමරිකානු නැමැති බලවතා විතරක් නෙමෙයි ඉන්නේ. යුරෝපයේ නැමැති බලවතා විතරක් නෙමෙයි ඉන්නේ අද. ඇමරිකාව සහ යුරෝපය අතරත් ආතතියක් තියෙනවා. එතනින් ගියපුවාම යුරෝපයේ රටවල් අතරත් ආතතියක් තියෙනවා. එතකොට යුරෝපය සහ රුසියාව අතර ගත්තොත් ඒකේ නොපැහැයිකම් ගොඩක් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා රනිල් ගිහිලා ඉන්න රුසියාවට. එතකොට ඒකත් එක්ක ගත්තහම වෙනම කඳවුරක් ගොඩ නැගෙමින් තියෙනවා. ඒක ඉතිහාසයේ පුරාමත් එහෙමයි. එතකොට ඉන්දියාව කියන ද්‍රවයට අමතරව චීනය කියලා එකකුත් අපිට තියෙනවා. චීනයත් එක්ක පැටලවිච්ච තව රටවල් ප්‍රොක්සිස් ගණනාවක් තියෙනවා ආසියාව ඇතුලේ. එතකොට චීනයත් එක්ක පැටලවිච්ච අප්‍රිකානු ප්‍රොක්සි ගණනාවක් තියෙනවා. යුරෝපයත් එහෙමයි. එතකොට යුරෝපයත් එක්ක ගැට ගැහිච්ච රෂියන් එකේ ප්‍රොක්සිස් ගණනාවක් තියෙනවා. මේ විදිහට මල්ටිපෝලර්, එහෙම නැත්නම් ද්‍රව ගණනාවක් එක්ක තමයි දැන් ලෝකයේ දිගහැරෙමින් පවතින්නේ. මෙන්න මේ තත්ත්වය තමයි මේ රනිල් උපයෝගී කරගන්නේ තමන්ගේ අදහස් වලට. එතනදී ඔහුට කෙලින්ම කියන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඉරානය සම්බන්ධයෙන් G8 එක මේ ග්‍රේට් 7 කියන ඒ රටවල් ගත්ත මේ තීරණය සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ කියන එක ඔහු ඍජුව කියනවා. දැන් මේක ඍජු ප්‍රකාශයක්නේ. දැන් මේක අර සිංගප්පූරුවේදී එහෙම නැත්නම් ඉන්දියාවේදී එහෙම නැත්නම් ඒ රටවල් වලදී කරන අර කලාපීයත්වයේ සම්බන්ධයේම දිගුවක්. එතකොට රුසියාවට ගිහිල්ලා ඔහු කියන මේ කතන්දරේ ගත්තාම ඔහු වෙනම කඳවුරකට මාරු වෙමින් පවතිනවා. ඒක හරි ලස්සන තැනක්. දැන් ඔහුගේ ජයාජාවර්ධන කියන ඔහුගේ ඥාතියා ඔහු ඍජු, අපි යන්කිඩිකී කියලා කියන්නේ ඔහු ඇමරිකානු ප්‍රතිපත්තියක හිටියේ. ඒක බය නැතුව හිටියා යායකේ. ඉන්දියාව මෙතන මොන සෙල්ලම් දැම්මත් ඔහු බය නැතුව, ඒකේ ප්‍රතිවිපාක වෙනයි. නමුත් ඔහු බය නැතුව යන්නේ ඒ බය නිර්භීත බව නායකයෙකුට තියෙන්න ඕන. තමන් මොන ප්‍රතිපත්තියද ඉන්නේ. ඒක ඇවිල්ලා පක්ෂ මේ මූලස්ථානෙන් ලියලා දෙන කතාවට සීමා කරන්න හොඳ නෑ. තමා කවුද? තමාට තියෙනවනේ මතයක් එතන. රට ඇතුලේ තමාට මතයක් තියෙනවා. ඒ ස්වාධීනත්වයක් නායකයෙකුට තියෙනවා. එතකොට ජේ.ආර් ගිහිල්ලා කෙලින්ම ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රෝ ඇමරිකානු පක්ෂපාතී මතයක දිගටම හිටියා. ඔහුට ඒකෙන් ලැබුණු දේවලුත් තියෙනවා, නොලැබුණු දේවලුත් තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් නායකයෙක් හැටියට ඔහුට පුළුවන් වුණා ඍජු මතයක ඉන්න. එවැනි එසේම මෙවර ඔය රුසියාවේ මේ වර්ල්ඩ් සම්මන්ත්‍රණයේදී ඒ රනිල් අරන් තියෙන ඒ ස්ථාවරයත් එවැනිම එකක්. ඒක අද වෙන්නේ නැතුව
ඒක කෙලින්ම කියන G8 මේ තීරණය වැරදි. එහෙම නැත්නම් ඒක නොකල එහෙම තීරණය කිරීම වැරදි. මොකද ඉරානයේ සාකච්ඡාවක හිටියේ. ඒක තවදුරටත් ඒ සාකච්ඡාව ඉස්සරහට යන්න තිබ්බා. ඇත්තටම මෙතන ඉරානය ගත්තාම ඉරානයේ ලොකු මේකක නෙමෙයි හිටියේ, යුද්ධයක් මනෝභාවයක නෙමෙයි හිටියේ. අපි ඒක පිළිගත යුතුයි. ඉරානයේ පැත්තකට කියන්නේ උන්ගේ දේශපාලන පොලිටිකල් ඇජෙන්ඩාස් හැම රටකම තියෙනවානේ. ඒවා තියෙන්න ඇති. නමුත් ඔවුන් යුද්ධයක හිටියේ නෑ. උන් එකපාරම ගහලා උන්ගේ හමුදා ප්‍රධානීන් න්‍යෂ්ටිකා ප්‍රධානී ඔවුන් මරලා දැම්මට පස්සේ ඒ රට නිකන් ඉන්නේ නෑනේ. ඒ රට අනිවාර්යෙන් ප්‍රතිචාර දක්වනවා. එතකොට එතනදී තමයි රනිල් තමන්ගේ ඍජු ප්‍රතිපත්තිය මතය රුසියාව ඇතුලේ කියන්නේ. එතකොට රුසියාවත් ඇත්තටම ඉන්නේ ඉරානයත් එක්ක, චීනයත් ඉන්නේ ඉරානයත් එක්ක. එතකොට මේ අර ද්‍රවීකරණය වෙනස් වෙලා තියෙන්නේ දැන්. ඇමරිකාව හුදකලා වෙලා ඉන්නේ. ඇත්තටම මේ රටවල් ටික ඔක්කොම එකතු වෙලා කතා කරොත් එහෙම ඇමරිකාවට කර කියා ගන්න දෙයක් නැහැ. ඒක අපි දැක්කා. ඒ කියන්නේ අර තීරුබදු ප්‍රතිපත්තියේදී චීනයේ සද්ද දෙකයි දැම්මේ. ඇමරිකාව පොඩ්ඩක් සයිලන්ට් වෙලා ගියා. ඒක තමයි හැටි. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. ට්‍රම්ප් එක තේරුම් ගන්න නැහැ. ඒව තනි රටක් තනියම කරන්න පුළුවන් ගෝලීය තත්ත්වයක් නෙමෙයි මේ තියෙන්නේ. මේක සිංගප්පූරු අගමැතිවරයා ඉතා පැහැදිලිව කිව්වා. ඒ මොලේවත් ට්‍රම්ප්ට නැහැ. ඇත්තම කියනවනම්. ඒ කියන්නේ ඒ සිංගප්පූරුවේ වගේ හරිතාම බුද්ධිමත් ඔහු කතා කරනවනේ. නමුත් ඒ මට්ටමකත් ට්‍රම්ප්ට තිබුණ නැහැ. ඉතින් එහෙම අවස්ථාවක තමයි රනිල් ඇත්තටම ගත්තොත් එහෙම තමන්ගේ මතය මෙතනදී පැහැදිලිව මේ ප්‍රකාශ කරන්නේ. මේ මතය ප්‍රකාශ කරනකොට රනිල්ට ලැබෙමින් තියෙන මේ ඉන්ටර්නැෂනල් රිසෙප්ෂන් එක, රෙකග්නිෂන් එක මම හිතන්නේ ලංකාවේ සමකාලීන කිසිම නායකයෙකුට තිබුණ නැහැ. ඔහුම දිනු කරගත්ත මතවාදයක් ඔහුට දැන් තියෙනවා. ඒක වැදගත්. ඒ තමයි කලාපීයකරණය සම්බන්ධයෙන්, ගෝලීයකරණය සම්බන්ධයෙන් සහ මේ පොලරයිසේෂන් ද්‍රවීකරණය කරණයන් සම්බන්ධයෙන් ඔහුම නිපදවා. ඒක පක්ෂයෙන් ලියලා දුන්න කතාව නෙමෙයි. වෙන කවුරු හරි ලියලා දෙන කතාවකුත් නෙමෙයි. ඔහුම හදාගත්ත අඩුපාඩු සහිතව හරි ඔහු ආටිකියුලේට් කරන කතාවක් ඔහුට තියෙනවා. ඒක වෙන කිසිම ලංකාවේ පක්ෂ නායකයෙකුට මේ වෙලාවේ නැහැ. නෑ විතරක් නෙමෙයි රනිල්ව අතික්‍රමණය කරන්න හදන කට්ටියක් ඉන්නවනේ. රනිල් වෙනුවට ගේන්න අපි ඊට වඩා ස්මාර්ට් දෑන් රනිල් කියලා ඉන්න ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල වලින් ආව කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියටත් මේක නා කරගන්න බෑ. ඒ කියන්නේ යාළුවට ගොඩක් උඩින් මෙන්න මේ කතාව ඔහු දිගහැර හරිමින් යන්නේ. එතකොට ගෝලීයව ගත්තාම මේ ෆෝරම්ස් වලට මෙයාට රනිල්ට කතා කරන්නේ කිසිම වෙන හේතුවක් නිසා නෙමෙයි, ඔහුටම ඌ මතවාදයක්, ඔහුටම ඌ වර්ල්ඩ් විව් එකක්, ග්ලෝබල් විව් එකක්, රීජනල් විව් එකක් දැක්මක් ඔහුට මේ වෙලාවේ තියෙන නිසා. සහ ඒ සම්බන්ධයෙන් ඒ යම් මතයක් අපි හදපුවම ඊට සමාන්තරව අනික් මතයන් හැදෙන්න ඕනේ ඒකම. ඔහු හදාගෙන යන මේ ලංකාව සහ මේ ඉන්දියන් ඕෂන්, ඉන්දියානු කලාපයේ සමුද්‍ර කලාපයේ සම්බන්ධ මතවාදයේ මතයත් එක්ක පෑහෙන විදිහට ඔහු ගෝලීය මතය කියන්නේ අනික් දේවල්ත් ඒ ඔස්සේ නිර්වචනය කරමින් ඉන්නවා. ඒකට තමයි ඒක නිසා තමයි ඔහුට මේක ලැබෙන්නේ. එතකොට ඒක වැදගත් තත්ත්වයක් හැටියට මම නම් දකිනවා. විශේෂයෙන් අපි වගේ මේ නායකයෝ බිහි නොවන රටක, අපේ වගේ මේ ගෝලීය මට්ටමින්, කලාපීය මට්ටමින් යමක් කතා කරන්න පුළුවන්, ලෝක බලදේශපාලනයත් එක්ක වැඩ කරන්න පුළුවන් නායකයෝ නැහැනේ. මම මේකට උදාහරණයක් කියන්නම්. තරහ නොවෙනවා නම් කට්ටිය. දැන් හොඳට උදාහරණයක් හැටියට බලන්න අනුරම මේ සතියකට කලින් ජර්මනියට ගියා. මොකද්ද අනුර කිව්වේ? ඒක ඇතුලේ මොකද්ද? ඒ කියන්නේ බරපතල විදිහට ඔහු කරපු ස්ටේට්මන්ට් එක. ජර්මනියට ගිහිල්ලා දැන් ඔය G8 එක යනවනේ ඔය අවස්ථාව වෙනකොට ඔය වෙලාවේ. ඒතකොට ඉරාන යුද්ධයක් යනවනේ. ඉස්රායෙල් ප්‍රශ්නෙත් තියෙනවනේ, මේ ගාසා එකක් තියෙනවනේ. ඔය ඔක්කොම තියෙනවනේ මේ වෙලාවේ. කට හොල්ලන්නේ බයයි. ඒ සම්බන්ධයෙන් ඍජු මතයක් ප්‍රකාශ කරන්න බයයි. දැන් විපක්ෂයේ ඉන්නකොට නම් ටයර් උඩ නැගලා කතා කරලා ඕක පුළුවන්. නමුත් දැන් අර
ලාල්කාන්ත කියනවා වගේ රාජ්‍යකරණයනේ ඉන්නේ. රාජ්‍යකරණය කියනකොට හරි පරිස්සමින් කරන්න ඕන එකක් වගේ යාලා හිතන් ඉන්නවා. ඒ නිසා හරි බයයි ස්ටේට්මන්ට් එකක් දෙන්න. වැරදිලා ගියොත් ඔක්කොම ගැසිලා කියලා. එහෙම බය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඕන. තමන්ගේ රටේ මතයක් තියෙනවා. ඒ රටේ මතය ඒක මේ අපි ඔක්කොම සාමය කියලා කියන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැනේ. අපි ඔක්කොම සාමය වෙනුවෙන් ඉන්න එකක් නෙමෙයි ඔය තියෙන්නේ. එතනදී මේ මතය ඍජුව කියන්න ඕන මේ කාරණේ වැරදි. මෙතන වෙලා තියෙන දේ. ඊශ්‍රායලයේ මේ කරන මේ ක්‍රියාව වැරදි. මේක ඕවර්. ඒ තමන්ගේ සීමාවන් ඉක්මවා යෑමක් සමහර තැන්වලදී. ඒ වගේම ඉරානයේ ස්වෛරීත්වය අපි රටක් හැටියට පිළිගන්න ඕන. ඔවුන්ට ස්වෛරී රටක් ඒක. ඔවුන් රටක්. උන්ට බෝම්බ ගන්නකොට උන් නිකන් ඉන්නේ නැහැ පිස්සුද? එහෙම කොහොමද? එතකොට ඒ වගේ එහෙම තියෙනවා. එතකොට එතනදී යම් ආකාරයකට අපිට යම් පාර්ශවයක් ගන්නත් වෙයි. ගෝලීය තත්ත්වයන් එක අපිට ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි දැන් රනිල්ට පුළුවන් වෙනවා මේක මෙහෙම හරි කියන්න. නමුත් අනුර උච්චර කතා කරලා බලන්න ඒකේ තියෙන අර ප්‍රශ්නේ කියන්නේ දැන් අනුර කතා කරන දේවල් බලන්නකෝ. දැන් අනුර ඔන්න ගිහිල්ලා ඒ රටේ රාජ්‍ය නිල වශයෙන් කතා කරනවා. රාජ්‍ය නායකයෙක් හරි කොහොම හරි ඒ පෝඩියම් එකේ ස්ටේට්මන්ට් එකක් කරනවා. දැන් ඒ ස්ටේට්මන්ට් එක කරලා ඒක රට ගැනත් කතා කරලා ලෝකය ගැනත් කතා කරලා සාමය ගැනත් කතා කරලා ඔක්කොම ගැන කතා කරලා ඊට පස්සේ පෝඩියම් එකෙන් පල්ලෙහාට බහලා පේමන්ට් එකට ගිහිල්ලා පේමන්ට් එකෙත් කතාවක් කරනවා. මේක මම දැකලා නැති තත්ත්වයක්. දැන් වෙන ජයාජාවර්ධන ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ නිල උත්සවයේ කතා කරලා ඊට පස්සේ ඒකේ ඉන්න UMP පාක්ෂිකයෝ ටික එකතු කරලා ලොස් ඇන්ජලිස් වල හරි කොහේ හරි එතන ආයේ කතාවක් පවත්වලා ඇති වැඩේ මොකද්ද? කියන්නේ මොකද්ද ඒකේ තේරුම කියන්නකෝ. රටේ නායකයා හැටියට ඒ ඔෆිෂියල් ස්ටේට්මන්ට් එක ඒ නිල ප්‍රකාශය කරනකොට ඒ ඔක්කොමලා අහුවෙලා. ඉන්න UMP කාර්යයි JVP කාර්යයි NPP කාර්යයි පොහොට්ටුවෙන් NPP වෙච්ච එකයි ඔක්කොම ඩයස් මිලයි ඔක්කොටම මේ කතා කරන්නේ රාජ්‍ය නායකයා හැටියට. ආයෙ කතාවක් මොකද්ද? දැන් මේ අනුරට වෙලා තියෙන වැඩේ තමයි දැන් ඒක ගිහිල්ලා ඒ නිල වශයෙන්ොත් කතා කරලා සිංහල භාෂාවෙන් හරි කොහොම හරි ඊට පස්සේ ආයේ පේමන්ට් එකට ඇවිල්ලා එතන ඉන්න JVP කාර්යෝ ටික හරි NPP කාර්යෝ ටික ආයෙ එකතු කරලා ආයෙ උන්ට කතාවක් පවත්වනවා. මොකක්ද මේකේ තේරුම කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි මේ චුකුන් කරන්නේ? ඒ කියන්නේ දැන් ඒක ඇතිනේ එක කතාවක් ඇතිනේ කිව්වම මේක වෙන කවුරුත් කරන්නෙත් නැහැ. දැන් මහින්දගේ කාලෙවත් ගිහිල්ලා ආයෙ ශ්‍රී ලාංකිකයෝ හම්බෙලා උන්ට වෙනම කතාවකුත් කරලා දැන් මේක නිකන් හුරුවට යනවා. මේක දිගටම යනවා. දැන් ඉස්සරත් එහෙමයි ගිහිල්ලා ඒ වගේ තැන් වල කතා කරා වගේ දැනුත් එහෙම කරනවා. තාම ප්‍රොපගැන්ඩා එක යනවා කියලා ඕනනම් කෙනෙකුට කියන්නත් පුළුවන්. මම හිතන්නේ වෙන දෙයක්. ඒ තමයි දැන් අර ඔෆිෂියල් ලෙවල් එකේ කරන අනුර කතාව අනුරට මදි. ඒ කියන්නේ මට අනුව. දැන් රනිල් වගේ කෙනෙකුට ඒක ඇති. යාට කියන්න ඕන දේ ඒ ස්ටේජ් එකේ කියනවා ඒක. ඒක ආයේ ශ්‍රී ලාංකිකයන්ට වෙනම රුසියාවේ සහ යුක්‍රේනයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ හමුවට ගිහිල්ලා කියන්න එකක් නෑ. උන්ට මොනව කියන්නද? මේ ගිහිල්ලා ඉන්න ඒවට ගිහිල්ලා ඉන්න කම්කරුවෝයි අරුමුන් එකතු කරලා ආයේ උන්ට කතා කරන්න ඕනේ මෙයා. කරන්න ඕන ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකේ ඔෆිෂියල් ෆෝරම් එකේ කරනවා. තේරෙන අයට තේරෙනවා නැති අයට නෑ. ආයේ ඒකෙන් පල්ලෙහාට බහැලා. නමුත් මෙතන වෙන්නේ මොකද්ද? ඒ තමයි අනුර අර කතාව යාට මදි. යාගේ පැත්තෙන් යාගේ සංනිවේදනයේ පැත්තෙන් ගත්තත් චියර් එකක් එන්නේ නැහැ, අප්පුඩියක් වදින්නේ නැහැ, විසිල්ලයක් වදින්නේ නැති අර hina වෙන්නෙත් නැහැ. දැන් ඔෆිෂියලි අර කරන කියන කතාව ඇතුලේ එහෙම ඒ ඔෆිෂියල්ස්ලා ලොකුවට ඉම්ප්‍රෙස් වෙන්නේ නැහනේ. එක කරනවා ට්‍රාන්ස්ලේටර් එක දානවා. ඉතින් අර ලියාගෙන ගිය කතාව ගොඩක් වෙලාවට ඒ වගේ එකක් තියෙන්නේ. හරි නමුත් දැන් රනිල් වගේ කෙනෙක් ලියාගෙන ගිය කතාවක් නෙවෙයිනේ කරන්නේ ගොඩක් තැන්වල. එතකොට ඒක මදි නිසා එයාට ඕනි අර දැන් ඇත්තට මේක පක්ෂයෙන් ඒක කරන්නත් ඕනි කාතකට. කියන්නේ පක්ෂයෙන් කරන එක හොඳයි. එයාගේ මොරාල් එක තියාගන්න. නැත්තම් මොරාල් එක වැටෙනවා දැන්. ඇත්තටම නිකන් අර ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකක් මෙහෙම සිංහලෙන් කියවනවා. ඊට පස්සේ ඒක ට්‍රාන්ස්ලේට් කරලා ගන්නවා. ඉතින් එතකොට අර පිකප් එකක් මොරාල් එකක් නැහැනේ. නමුත් මේ මොරාල් එක අප් වෙන්න නම් ආයේ අර ශ්‍රී ලාංකිකයෝ ටික ඇවිල්ලා සිංහලෙන් කතා කරලා
අපි මෙහෙමයි අලුතෙන් මෙහෙම කරලා අපි මේ රාජ්‍ය බලය අරගෙන අපි දැන් මෙහෙම කියලා අර ඒක ඕන කියලා මං කියන්නේ. එතකොට තමයි අර නායකයෙක් හැටියට එයාට අර මොරාල් එකක් එන්නේ. ගැම්මක් එන්නේ. ගැම්මක් කියලා ගමුකෝ අපි. එහෙම නැත්තම් ඒ ගැම්ම නැහැ. ඒ කියන්නේ අර ඔෆිෂියල් ස්ටේජ් එකේ ගැම්ම එන්නේ නැහැ. ඒ නිසා අර එයාගේ මානසික මේක ඒක තියාගන්න මම හිතන්නේ හුඟක් වෙලාවට ඒ නායකයෝ සම්බන්ධයෙන් එහෙම කරනවා රටවල්. එයාට ඒ නායකයාට පොඩි ගැම්මක් එන්න. තමයි අර පොඩි ඒ පොකට් මීටින්ග්ස් තියන්නේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අතන කරගන්න බැරි අර ඒ කතාව එයා වෙන තැනක කරනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක එන්නේ එහෙම මේ තත්ත්වයක් තමයි දැන් ඒ කියන්නේ අර ග්ලෝබල් එයාගේ අර ග්ලෝබලි පේන්න තියෙන්නේ ගෝලීයව එහෙම එකක් කියලා මට නම් හිතෙන්නේ. නමුත් රනිල් වගේ කෙනෙක් ඊට වඩා ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තාර්කිකව කරුණු සහිතව එතනින් ගියපුවාම මේ තුලනාත්මකව මේ දේවල් දිහා බලලා ඔහුගේ තියෙන ඓතිහාසික දැනුම ඔහුගේ තියෙන දේශපාලන දැනුම අත්දැකීමේ සියල්ල එක්ක ඔහුට පුළුවන් වෙනවා යමක් කියන්න. ඒ වචන 4-5 ඇති අර වචන කියන්නේ අර පැය භාගයක කතාවට වඩා ඔහු ඒ කියන වචන 3-4 තියෙනවා ඒ ගෝලීය ඒ ඩිප්ලොමැටික් ඩෙමගොග් ඒ රාජ්‍ය නායකයෙක් රජයක නායකයෙක් කතා කරන එකේ තියෙන බරේ වචන කීපය ඇතුලේ තියෙනවා. ඔහුට ඒක ඒක දෙන්න පුළුවන් වෙලා තියෙනවා කියලා මට හිතෙන එක හරි ලස්සන තත්ත්වයක්. ඒ නිසා මේක අපි කියන්නේ ඒක ධර්මක ආందోලනාත්මකයි. ඔහු ඒ කිව්ව ඊශ්‍රායලය ඉරානය සම්බන්ධයෙන් වූ ප්‍රකාශය G8 එක සම්බන්ධයෙන් ප්‍රකාශය ටිකක් ආందోලනාත්මකයි. ඒක චැලෙන්ජින්. G8 එකේ මිනිහෙක් ඒක අහනකොට තේරෙන අම්මට උඩු අපිට රෙස්පොන්ස් එකක් තියෙනවා මේක ඇතුලේ කියලා. නිකම්ම මිනිස්සු මේක අහලා හරි කියලා නෑ නිකන් ඒකේ ෆීඩ්බැක් එකක් අපිට තියෙනවා කියලා. මේ මිනිස්සු කොහොමද හිතන්නේ මේක ගැන කියලා. අදහසක් G8 එකේ ඉන්න උන්ටත් එනවා. ඒකයි මං කියන්නේ. ඒ නිසා يعني පරිණත රාජනායකයෙක් කියන එක වටිනවා. ඒක නිසා ඒ වගේ මතභේදාත්මක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ මිනිස්සුන්ට. මිසක් අර නිකන් අර ඒ පේමන්ට් පේමන්ට් එකට කතා කරලා මේක කියාගන්න බෑ කියලා මට හිතෙන්නේ. ඒ නිසා මට හිතෙනවා මේ මොහොතේ ගත්තාම මේ මොහොතේ සන්දර්භය ඇතුලේ රනිල් ඇවිල්ලා ආසියාවේ ඒ කියන්නේ ආසියාවේ මේ ඉන්දියානු සමුද්‍ර කලාපයේ ප්‍රකාශකයා විතරක් නෙමෙයි සමහරට ආසියාවේ යම් ආකාරයකට ආසියාව සම්බන්ධයෙන් ප්‍රකාශකයෙකුත් වෙලා තියෙනවා. සහ මේ වෙනකොට අර ගෝලීය චිත්‍රය ඇතුලේ සමහර ප්‍රකාශ කරන එක ඇතුලේ මම හිතනවා හුඟක් අය ඇප්‍රීෂিয়েට් කරලා තියෙනවා. ඉරානය සම්බන්ධයෙන් සහ G8 එක සම්බන්ධයෙන් ඔහු කරපු ප්‍රකාශය ඒක ඇතුලේ ගත්තාම රනිල් යම් ආකාරයක ගෝලීය ප්‍රකාශකයෙක් බවටත් මේ වෙනකොට පරිණාමය වෙමින් පවතිනවා. මේකේ ප්‍රතිඵලය තමයි මෙන්න මේ යන රැල්ල. ඒ කියන්නේ රනිල් ලංකාව ඇතුලේ ගහන්නේ නැහැ ගේම. රනිල් පොඩක් ලෝකේ වටේ පරිදියේ කලාපයන් ඒ රටවල් වල මේ කරන ප්‍රකාශවල ෆීඩ් මේ ආපසු ප්‍රතිඵලය. දැන් මේක අපි මෙහෙම යනකොට ආපස්සටත් එකක් එනවනේ. අන්නේ ප්‍රතිඵලය ඇතුලේ ලොකු පොසිටිව් වේව් එකක්. දැන් මේක ලංකාවට නැති එකක් නේ. මෙන්න මේ රනිල් කරන මෙන්න මේ වැඩේ ඇතුලේ මේක ආපහු අපිට පොසිටිව්ලි ධනාත්මක ඔහුගේ දේශපාලන පැවැත්මට ඉදිරියට දීර්ඝකාලීනව හා කෙටි කාලීනව ඔහුට ලොකු ධනාත්මක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.